විශේෂ අවශ්‍යතා තියෙන ළමයි වෙනුවෙන් ජාතික මට්ටමේ ෆැෂන් ෂෝ එකක් ලෝකරු රචනකින්. කැලරින් ජූරි එයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා සංවිධානය කරන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පුද්ගලයන් වෙනුවෙන් ෆැෂන් ෂෝ එකක්. හැම ළමෙක්ම they are important. ඒ ළමයින්ටත් හීනයක් තියෙනවා. ඉතින් ළමයි හැමතිස්සෙම කියන්නේ අපේ next generation. කාටවත් අපි ලේබල් එකක් දාන්නේ නැහැ. අපි කාටවත් ලේබල් එකක් ගහන්නේ නැහැ. ක්ලාස් එකට ඩවුන් සින්ඩ්‍රෝම් ළමෙක් එයාගේ අම්මයි එයයි ඇවිල්ලා මගෙන් ඇහුවා මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මං හිතුවා කමක් නැහැ මේ වගේ කෙනෙක්ට අවස්ථාවක් දීලා බලනවා. එතනින් පස්සේ තමයි මට මේ concept එක ඔළුවට එන්නේ මේ වගේ දෙයක් මේ society එකට ඕනේ මේ සමාජයට ඕනේ life without labels. මේ ෆැෂන් ෂෝ එක කරන එකේ මේගොල්ලන්ගේ අරමුණ මේ සමාජයට පණිවිඩයක් දෙන්න හැමෝම සමානයි කියන එක කාවත් කොන් නොකරන්න. සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොකු ෆ්ලැට්ෆෝම් එකක perform කරන්න ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මේක අනගේ අවස්ථාවක් ලොකු අවස්ථාවක් ඒ වගේ දරුවන්ගේ ජීවිතවලට. මොකද මේ වැඩසටහන තුලින් අනිවාර්යයෙන්ම මේ හැම දරුවෙක්ගේම ජීවිත වෙනස් වෙනවා. ලංකාවේ විශේෂ අවශ්‍යතා තියෙන දූ දරුවන් වෙනුවෙන්ම මේ ෆැෂන් ෂෝ එක විවෘත වෙනවා. අපේ auditions වලටයි අපේ training වලට එන ළමයි අපි දෙමව්පියන්ට කතා කරොත් ඒගොල්ලන් ඇත්තටම අපිට ස්තුති කරන මේ වගේ වැඩසටහන තියෙන එකත් ලොකු දෙයක්. ලෝක රූ රැජිනිය ඕන තරම් ලංකාවේ බිහි වෙලා තියෙනවා. හැබැයි සමාජයට දෙයක් කරන්න පුළුවන් නම් ඒකයි වැදගත් වෙන්නේ. මේ වගේ ළමයි ගොඩාක් ඉන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙනවා. හැබැයි ගොඩාක් ඒෂියන් countries දැක්කොත් ඒ ළමයින්ට recognition එකක් නැහැ. because ගොඩාක් අම්මලා ඒ ළමයිව හංගනවා. because ඒගොල්ලන් ලැජ්ජයි සමාජයට මුණ දෙන්න ලැජ්ජයි. ඒ වුණාට අපි ඇත්තටම ඒගොල්ලන්ව accept කරොත් ඒ ළමයින්ට සෑහෙන දුරක් තියෙනවා. දැන් for an example අපේ hospitality partner Cinnamon Grand ඒගොල්ලන් job opportunity එකක් දෙනවා ඒ ළමයින්ට to join hands and work in the hotel reception. මේ මාසේ පැවැත්වෙන මේ විශේෂ ඉවෙන්ට් එක ගැන හොයලා බලන්න මේ ඉවෙන්ට් එකට අත්පොලසන්න ගන්න පුළුවන් නම් සහභාගී වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මම හරි ආදරෙන් මම හදවතින්ම කරන දෙයක්. because I believe we have to give back to the society and as a former Mrs. World it's my duty especially giving back to my country ඒක මම හදවතින්ම කරන දෙයක්. මේ කරන ෆැෂන් ෂෝ එක ලංකාවේ හැමෝටම ලොකු පණිවිඩයක් අරන් එන ෆැෂන් ෂෝ එක ඔබත් මේ වගේ සමාජයේ වෙනසක් කරන කෙනෙක් නම් මට කතා කරන්න. ඔබේ වෙනස මුළු ලෝකෙම වෙනසක් කරන්න මම උදව් කරන්න.